Welcome to Leaf House Private Limited. අද වීඩියෝ එකෙන් අපි කතා කරමු Nissan Leaf වාහන පදින ගොඩක් අය දැනුවත් නැති ඒ වුණාට කාලයත් එක්ක Nissan Leaf වාහනේ එන්න පුළුවන් ලෙඩක් ගැන. ඉතින් අපි මීට කලින් වීඩියෝ එකකිනුත් කතා කරා Nissan Leaf වාහන වතුර තියෙන තැනක නවත්තලා තිබ්බොත් හරි වතුර තියෙන තැනකින් ගියොත් හරි බැටරි පැක් එක වතුරට එක්ස්පෝස් වුණාට පස්සේ එන්න පුළුවන් ප්‍රශ්න ගැන. ඉතින් ඒ වීඩියෝ එක ඔයාලට අපේ වීඩියෝ ප්ලේලිස්ට් එකේ තියෙනවා බලන්න පුළුවන්. ඉතින් අද කතා කරන්න යන්නේත් ඒ වගේම වැදගත් කාරණයක් කාලයත් එක්ක වාහනේ එන්න පුළුවන් ලෙඩක් සහ මේ ලෙඩේ දිගටම ඔයාලට නෝටිස් වෙන්නේ නැතුව ඔයාලට නෝට් වෙන්නේ නැතුව තිබ්බොත් ඔයාලට ලොකු කොස්ට් එකක් දාලා රිපෙයාර් කරන්න වෙන කාරණයක් ගැන අද අපි කතා කරන්නේ. අපි දන්නවා Nissan Leaf වාහනේ ෆ්‍රන්ට් එන්ඩ් එකේ එනවා ෂොක් මවුන්ට්ස් දෙකක්. ඉතින් මේ ෂොක් මවුන්ට්ස් දෙක වාහනේ කාර්යක්ෂමතාවයට ඉතාමත් වැදගත්. මොකද සම්පූර්ණ වාහනේ සස්පෙන්ෂන් එකට මේ ෂොක් මවුන්ට්ස් දෙක බලපානවා. ඉතින් කාලයත් එක්ක මේ ෂොක් මවුන්ට්ස් වල එන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මේකට වතුර රැඳෙන්න ගන්නවා මේ ෂොක් මවුන්ට්ස් වල. ඉතින් වතුර රැඳුනට පස්සේ කාලයත් එක්ක මේ ෂොක් මවුන්ට්ස් වල තියෙන නට්ස් මලකඩ ගන්න පටන් ගන්නවා. ඉතින් මලකඩ කෑවට පස්සේ ගොඩක් වෙලාවට ඒක නෝට් වෙන්නේ නැහැ. මොකද රියර් ෆ්‍රන්ට් එන්ඩ් එකේ තියෙන හින්දා ගොඩක් යට තියෙන හින්දා ඉතින් අපිට ඒක එච්චර නෝට් වෙන්නේ නැහැ, නෝටිස් වෙන්නේ නැහැ. මෙහෙම මලකඩ කාලා මේ නට්ස් මේක බලපාන වාහනේට ගොඩාක් බලපාන දෙයක් කියලා අපිට කොයි වෙලේවත් නෝටිස් වෙන්නේ නැහැ. ඉතින් කාලයත් එක්ක මෙහෙම මේ ෂොක් මවුන්ට්ස් වල තියෙන නට්ස් මලකඩ කෑවොත් අපිට මේක රිපෙයාර් එකට යද්දී ලොකු ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා. සමහර අවස්ථාවල ෂොක් මවුන්ට්ස් එතන මලකඩ කෑවට පස්සේ අපිට ඒක සම්පූර්ණ කපලා අයින් කරන්න වෙනවා. ඉතින් ෂොක් මවුන්ට් එක විතරක් අපිට එහෙම කපලා අයින් කරන්න වෙනවා නම් යන කොස්ට් එක අඩුයි. හැබැයි එහෙම මලකඩ කාලා අපිට ඒක කපන්න වෙන ගොඩක් වෙලාවට ෂොක් මවුන්ට්ස් විතරක් නෙමෙයි සම්පූර්ණ යුනිට් එකම අපිට ආපහු ඉන්ස්ටෝල් කරන්න වෙනවා. ඉතින් එතකොට ලොකු කොස්ට් එකක් දරන්න වෙනවා ඒ රිපෙයාර් එකට. ඉතින් ඒ වගේ කොස්ට් එකක් දරනවට වඩා හොඳම දේ තමයි අපි මේ වගේ දෙයක් වෙන එක වළක්වා ගන්න. ඉතින් අපි හැමදාම ඔයගොල්ලන්ට කියනවා prevention is better than cure. ඉතින් අපි හැමදාම ඔයාලට මේ වීඩියෝස් අරන් එන්නේ ඔයාලා මේ සම්බන්ධව දැනුවත් කරන්න. ඉතින් අද වීඩියෝ එකෙනුත් අපි දැනුවත් වෙමු මේ ෂොක් මවුන්ට්ස් කොහොමද අපි ආරක්ෂා කරගන්නේ. ඔයාලගේ තියෙන බ්‍රෑන්ඩ් නිව් වාහනයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කාලයක් තිස්සේ පාවිච්චි කරපු වාහනයක් වෙන්න පුළුවන්. මේ ඕනම වාහනයක කාලයත් එක්ක මේ ලෙඩේ ඉන්න බලනවා. ඉතින් අපි බලමු අද වීඩියෝ එකේ අපි කොහොමද මේක ප්‍රිවෙන්ට් කරගන්නේ කියලා. රයිට්. ඉතින් අපි මේ ප්‍රොටෙක්ටිව් ස්ටෙප් එක ගද්දී අපි කරන්නේ ෂොක් මවුන්ට් එකේ টොප් එක අපි හොඳට ග්‍රීස් කරලා ඒකට අපි ප්‍රොටෙක්ටිව් කැප් එකක් දාන එක කරන්නේ. ඉතින් මේක කියනවා වගේ ලේසි කාරණයක් නෙමෙයි. මේක හරියට කරන්න ඕනේ. මොකද වාහනේට ඩැමේජ් යන්න නොවන විදිහට සහ කියන තත්ත්වය තවත් දරුණු නොවන විදිහට අපි මේක කරන්න ඕනේ. ඉතින් මේක හැමෝටම කරන්නත් බෑ. මේක ගැන පළපුරුද්දක් තියෙන කෙනෙක්ගේ අතින් ඔයා කරගන්න ඕන වඩා හොඳයි. ඉතින් මේ ප්‍රොටෙක්ටිව් කැප් එක දැම්මට පස්සේ වතුර රැඳෙන්න තියෙන chance එක මම අර කිව්ව මලකඩ කන්න තියෙන chance එක සම්පූර්ණයෙන්ම නැතත් 90ක් 99ක් අපිට වළක්වා ගන්න පුළුවන්. ඉතින් කාලයක් වාගේ වාහනේ මේ ප්‍රොටෙක්ටිව් කැප් එක දැම්මට පස්සේ අර වතුර රැඳෙන ප්‍රශ්නය ඔයාලට ප්‍රිවෙන්ට් කරගන්න පුළුවන්. ඉතින් අපි මේ ප්‍රොටෙක්ටිව් කැප් එක දැම්මට පස්සේ අපි හිතමු ඔයා දවසක වාහනේ ෂොක් ඇබ්සෝබර්ස් අලුත් කරනවා නම් ඒ අවස්ථාවේදී උනත් ඔයාලට මේ කැප් එක ආයෙ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අර මේක නිතර ඔයා අලුතෙන් කැප්ස් දාලා එහෙම වියදමක් දරන්න ඕන මිෂය එකක් නෙමෙයි. ඉතින් ඔයාට මේ විදිහේ ඔයා ප්‍රොටෙක්ටිව් කැප් එකක් දාගත්තොත් ඔයාට කාලයක් තමන්ගේ ෂොක් මවුන්ට් එක ප්‍රොටෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් අර නිතර ඔයාට පොකට් එකට දැනෙන්නේ නැති දිගු කාලීන ආයෝජනයක් විදිහට ඔයාට මේක සලකන්න පුළුවන්. ඉතින් මේ වගේ ප්‍රිවෙන්ෂන් එකක් මේ වගේ ප්‍රිවෙන්ටිව් ස්ටෙප් එකක් ගන්න එක ඇත්තටම හොඳයි. මොකද ෂොක් බවුන්ස් කියන දේත් ඒ වගේ වාහනේ සස්පෙන්ෂන් කියන දේත් වාහනේ එන්ජින් එක වගේම එහෙම නැත්නම් වාහනේ Nissan Leaf වාහන ගැන අපි කතා කරන්නේ. Nissan Leaf වාහනවල බැටරිය වගේම වැදගත්. මොකද අපි මේක ඩ්‍රයිව් කරන් යද්දී හරි කන්ඩිෂන් එකේ වාහනේ තියෙන්න ඕනේ. වාහනයට හානියක් නොවෙන්නත්, වාහනේ යන කට්ටියට හානියක් නොවෙන්නත් වාහනය හොඳ රනින් කන්ඩිෂන් එකක තියෙන්න ඕනේ. ඉතින් Leaf House අපි ආයතනයක් විදිහට Nissan Leaf වාහන වලටම විශේෂ වෙන හින්දා අපි Nissan Leaf වාහන වලටම විශේෂ සේවාවක් සපයන හින්දා අපි වැඩි හරියක් නිරන්තරයෙන් අපි කතා කරන්නේ Nissan Leaf වාහන ගැන විතරයි. ඉතින් මම මේ කිව්ව ප්‍රශ්නේ මේ ෂොක් මවුන්ට්ස් වල එන්න පුළුවන් ප්‍රශ්නය Nissan Leaf වාහන වලට විතරක් නෙමෙයි, ඉලෙක්ට්‍රික් වාහන වලට විතරක් නෙමෙයි, ඕනෑම වාහනයකට එන්න පුළුවන්. ඉතින් ඔයා Nissan Leaf වාහනයක් නැතුව වෙනත් වාහනයක් පදින කෙනෙක් නම් ඔයාට ඔයාගේ ෂොක් මවුන්ට්ස් ආරක්ෂා කරගෙන ඔයාගේ වාහනේ සම්පූර්ණ සස්පෙන්ෂන් සිස්ටම් එකම ආරක්ෂා කරගන්න අවශ්‍ය නම් මේ වගේ ප්‍රිවෙන්ටිව් ස්ටෙප් එකකට ඔයා යන එක ගොඩක් වැදගත්. ඉතින් ඔයා වෙන වාහනයක් පදින කෙනෙක් නම් ඔයාට Leaf House අපේ ආයතනයට ඇවිල්ලා මේ සර්විස් එක ගන්න පුළුවන්. ඉතින් ඔයා Nissan Leaf වාහනයක් පදින කෙනෙක් නම් කොහොමත් මේ ප්‍රිවෙන්ටිව් ස්ටෙප් එක ගන්නවා නම් ගොඩක් වටිනවා. ඉතින් Leaf House අපි කියන්නේ Nissan Leaf වාහන සම්බන්ධව A to Z හැම ප්‍රශ්නයකටම ඔයාලට තියෙන Nissan Leaf වාහන සම්බන්ධව තියෙන හැම ප්‍රශ්නයකටම ඕන සොලියුෂන් එකක් දෙන ආයතනයක්. ඉතින්
එන්න අපේ ආයතනයට ඇවිල්ලා අපි ස්ටාෆ් එකත් එක්ක කතා කරලා මොකද මේවා හරි පොඩි දේවල් අපි හිතන්නේ නැති පොඩි දේවල් ඒ වුණාට මම අර කලින් කිව්වා වගේ මේක කාලයක් එක්ක දීර්ඝකාලීනව මේ ප්‍රශ්නය තිබුණොත් ඔයාට රිපෙයාර් එකකට එන තැනකට ආවොත් ඔයාට දරන්න වෙන කොස්ට් එක ඔයා මේ ප්‍රිවෙන්ටිව් ස්ටෙප් එකට එහෙම නැත්නම් මේ සර්විස් එකට දරන කොස්ට් එකට සාපේක්ෂව ගොඩාක් ලොකු මුදලක් ඔයාට වියදම් වෙන්න පුළුවන් ඉඩ ප්‍රස්ථාව වැඩි. මොකද අපිට ඒ වගේ අත්දැකීම් මොන තරම් තියෙනවා අපිට ළඟට ගොඩාක් කස්ටමර්ස්ලා ඇවිල්ලා තියෙනවා මේ ගැන නොදැන කාලයක් තිස්සේ ෂොප් බවුන්ස් වල මේ ප්‍රශ්නේ තිබිලා රිපෙයාර් එකට එද්දී අර ලොකු පිරිවැයක් දරන්න වෙනවා ඒක රිපෙයාර් කරගන්න. ඉතින් මම මුලදීත් කිව්වා වගේ අපි මේ වීඩියෝස් කරන්නේ ඔයාලව දැනුවත් කරන්න ඔයාලට හරි දේ හරි විදියට දෙන්න ආයතනයක් විදිහට අපි කවදාවත් සල්ලි පස්සේ යන ආයතනයක් නෙමෙයි. ඉතින් ඔයා මේ සර්විස් එක අපෙන් නැතත් වෙන ආයතනයකින් හරි ගන්නවා නම් හරි විදියට ඒ සර්විස් එක ගන්න. රයිට් ඉතින් ඔය ටික තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න තියෙන්නේ. ඔයා Nissan Leaf වාහනයක් පදින කෙනෙක් නම් ඔයාට Nissan Leaf වාහනේ සම්බන්ධව තියෙන ඕනෑම ගැටලුවකට අපි පිළිතුරු ලබා දෙන්න සූදානම්. ඉතින් ඔයාට තියෙන ගැටලුව ඔයාට කමෙන්ට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් 071 3 288 880 කියන දුරකථන අංකයෙන් අපි එක සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් අපි ඕනෑ වෙලාවක ලෑස්ති වෙලා ඉන්නවා ඔයාලට තියෙන ගැටලු වලට පිළිතුරු ලබා දෙන්න. ඉතින් අපි මේ වගේ වීඩියෝස් කරන්නේත් ඔයාලව දැනුවත් කරන්න awareness එක ඇති කරන්න. ඉතින් Nissan Leaf වාහන සම්බන්ධව ඔයාලට මීට අමතරව දැනගන්න දේවල් තියෙනවා නම් අනිවාර්යෙන් අපෙන් ඒ රික්වෙස්ට් එක කරන්න. අපි ලෑස්ති වෙලා ඉන්නවා ඔයාලගේ හැම රික්වෙස්ට් එකක්ම ෆුල්ෆිල් කරන්න. ඉතින් ලබන සතියේ තව වීඩියෝ එකකින් හම්බෙමු. ඔයා Nissan Leaf වාහනයක් ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඒ සම්බන්ධව කන්සල්ටේෂන් එකත් අපි කරනවා. ඒ වගේම ඔයාට බැටරි රීප්ලේස්මන්ට් එකට යන්න අවශ්‍ය නම් එහෙම නැත්නම් බ්‍රෑන්ඩ් නිව් බැටරි එකක් ඉන්ස්ටෝල් කරන්න අවශ්‍ය නම් මේ හැම දෙයක්ම Leaf House අපේ ආයතනයෙන් කරගන්න පුළුවන්. ඉතින් අපේ වීඩියෝ සීරීස් එකම තියෙනවා ඔයාලට Nissan Leaf වාහන සම්බන්ධව ගොඩාක් දැනුමක් ගන්න පුළුවන්. අපේ වීඩියෝස් ටික බැලුවොත් ඉතින් මම ආරාධනා කරනවා මේ වීඩියෝස් ටික බලන්න කියලා. ඉතින් ලබන සතියේ අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. Leaf House Private Limited, the choice of future minders.